හයි ගයිස්, මං හිතනවා මේ වීඩියෝ එක බලන්නේ O level හෝ A level ලියන්න ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් නංගියේ මල්ලියේ මම මුලින්ම කියන්න ඕනේ ඔයා මේ A level හෝ O level exam ලියලා රිසල්ට් එනකම්, ඒ කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි ඔයා මේ ලෝකෙට එනකම් බලන් ඉඳියා වගේම හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලගේ ප්‍රතිඵල එනකම්. ඔයාලා කැම්පස් සිලෙක්ට් වෙලාද, O level නම් ගිය කෙනෙක් මල්ලි කෙනෙක් නම් O level A level ලියන්නම ඉහළින්ම සමත් වෙලාද කියන දේ බලන්න ඔයාගේ අම්මයි තාත්තයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ අම්මව තාත්තව එකම පාරක් අඬවන්න. ඒ කොහොමද දන්නවද? ඔයාට පුළුවන් A level හොඳින් ලියලා හොඳට පාස් වෙලා ඔයා කැම්පස් සිලෙක්ට් කියලා ඒ දැනගන්න මොහොතේ ඒ අම්මටයි තාත්තටයි තියෙන සතුට ඒක ජීවිතේ කවදාවත්ම ගන්න බැරි දෙයක්. ඒකේ මොහොත අපිට තාමත් ඒ වෙලාවේ ඒ අම්මයි තාත්තයි ලැබපු සතුට, ඒ වෙලාවේ දෙන්න හැසිරුණ විදිහ, අපිට සලකපු විදිහ, එයාලා ඒක සතුටින් අපේ පවුලේ අයට, ගමේ අයට, ඥාති වෙන අයට, අහන අයට එයාලා සතුටින් කිව්ව විදිහ අපේ අම්මයි තාත්තයි නම් අහන්නත් කලින් සමහර වෙලාවට කියන අවස්ථා තිබුණා. අන්න ඒ සතුට එයාලා අපි ගැන ආඩම්බර වෙන විදිය දැකලා සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. ඉතින් හීන වෙනුවෙන් මහන්සි වෙන්න, වැඩ කරන්න, කැපකිරීම කරන්න, අනිවාර්යයෙන්ම ඔයාට දිනන්න පුළුවන්. හැම බාධාවකම මැඩගෙන මිනිසුන්ගේ කතා මැද ඔයා ප්‍රතික්ෂේප කරද්දි, ඔයාව වටද්දි හැමදේම දරාගෙන ඔයාගේ මේ යන ගමන දවසක දිනන්න ඕනේ. අත්හරින්න හිතුණත් අත්හැරලා පසුතැවිලි වෙනවට වඩා අත් නොහැර දවසක Tamanගේ ජීවිතය ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් තරමට කට කාගෙන Tamanගේ ගමන යන්න. හීන වෙනුවෙන් මහන්සි වෙන, අනේක විද කැපකිරීම කරන, මහන්සි වෙන, උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙන හැම හිතකටම තමන්ගේ ප්‍රාර්ථනා කරන, තමන් අදිෂ්ඨාන කරන, බලාපොරොත්තු වෙන හැම හීනයක්ම ඉක්මනට සැබෑ වෙන්න ඕන. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා.